හරි. ළමයි මේ මම අලුතෙන් ගානක් ගෙනාවා. මේ ඔයාලා ගානක් හදන්න ඇති. පොඩ්ඩක් බලන්න හොඳ ගානක් තියෙනවද? දරවල. නෝමල් ගානක් ඇතරම මේ අද BGA කේස් එකක් තියෙනනේ. පොඩ්ඩක් බලන්න. මෙන්න සාමාන්‍යයෙන් මේ මම ගාන කීපයක් හදනවා සහ මේ ගණන් ගොඩක් එක්ක යද්දී මේ අර ගානෙන් ගානට තීරණ එකත් එක්ක තමයි තේරුම් ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ ගාන හදලා ඊළඟ ස්ටෙප් එකෙන් ආයෙ ටිකක් මේක අලුත් ගානක්. අලුත් ගානක් කියන්නේ අලුත් ගානක්ද නෑ. එහෙම ගානක් නෙමෙයි. ඇත්තටම එහෙම ගානක් නෙමෙයි. එහෙම ගානක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ගානද නෝමල් ගානක්. බලමු මේ ගාන හදලා. මොකද වෙන්නේ කියලා සාමාන්‍ය ෂේප් එක බලමු. මම සාමාන්‍ය මේ ගාන ටික බැලුවා මොකද තේරෙන්නේ නෑ. ඒ බැලු බැලමට මට ලොකු මතකයක් නෑ. මතක නෑ කියන්නේ මම අර බැලු බැලමට පිස්සු දෙනවා මම හිතාගත්තා A තියෙනවා M තියෙනවා. ඉලක්කම් සෙට් එකක් තියෙනවා 15 නම් දන්නවා. 5 දන්නවා 3 දන්නවා. ඒ අවුලක් නෑ. හැබැයි මම කොච්චර කිව්වත් මම මෙතන පොඩි අර BGA භාග පාඩයක් දැක්කා. සිරම් කතා කියන්නේ. මම දැක්කා ළමයි මේක. මේ මෙතන මේ. එතන එක තියෙනවනේ. මම දන්න දෙයක් තමයි ඔයලත් එක දන්නවා ළමයි ඉන්නවා. තමයි මේ ඕනම භාගයක හරි ඇත්තට මොන සංඛ්‍යාවක භාග සංඛ්‍යාවක් හේතුව මොකද්ද? අපට පුළුවන් හරියේ එක තියන්නනේ. කියන්නේ සාමාන්‍ය තියෙන එකක් හරියේ එක තියන්න පුළුවන් නිකන් සිරා කතාව. අපි දැන් 5 ලිව්වම 5ට එක නැද්ද? තියෙනවා. එසේ හරි කියන්නේ ඕනම ඉලක්කමකට එක තියෙන්න පුළුවන්. ඒ නිසා ඇයි මම මෙතන එක දාගත්තේ? පොඩි කපටි ක්‍රම වල තමයි. කපටි ක්‍රමයක් නෙමෙයි බං ඇත්තටම අර ගාන හදන්න පුළුවන් කට්ටිය දාන්න ඕනේ. අර හැමෝටම මම සෙට් වෙන්නේ. හැබැයි අර ක්‍රමය මේක. බලන්න පොඩ්ඩක් ක්ලික් කරලා බලමු. මම කියන්නේ 15යි EM වර්ග තියෙනවා. මම දැන් එකක් දාගත්තා. මම කියවනේ ඕනම සංඛ්‍යාවකට හරිය එක තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඕන සංඛ්‍යාවකින් බෙදුනොත් මේ 30 සංඛ්‍යාවම අවුලක් නැහැ. බෙදීම තියෙනවා. බෙදීම කියන්නේ මොකද්ද? ඔව් අපි දන්නවා බෙදීම කියන්නේ වෙන එකක්. බෙදීම වෙන බෙදීම පොඩි වෙනසක් තියෙනවා මතකද? බෙදීම පොඩි අවුලක් තියෙනවා ඇත්තට. අනිත් එක මේක අමාරු 5යි M n බෙදීම 3යි තියෙන්නේ. හරි. අපි දන්නවා බෙදද්දී මොකද කරන්නේ? මතකද? බෙදීම ගුණ කිරීමක් කළා මොනවද කරනවද? මේ පැත්තේ මොනවද කරනවද? දකුණු පැත්තේ මොකක්ද ගන්නවද? පරස්පරය ගන්නවනේ. මතක පරස්පරය කියන්නේ මොකද්ද? පරස්පරය කියලා කියන්නේ මොකද්ද? හරියලා මාරු කරන්නේ. කෙටියෙන් කියන්නකො. හරියලා මාරු කරලා කියනවා. ඒ කියන්නේ පහෙන් තුනේ පරස්පරය කීයද? තමයි පහෙන් තුනේ පරස්පරය තමයි 3න් 5. එහෙම. ගුණිතය එක වෙන්න ඕනේ. ඒක තමයි පරස්පරය කියලා කියන්නේ. ගුණ කරාම එක වෙනවා නම් ඒක අනෙකේ පරස්පර වෙනවා. තේරුම ඉතින් ඔච්චර තමයි. මේකේ පරස්පරය හරියලා මාරු කරලා අරලා දාන්න. එච්චරයි. වෙන මොකක් කරන්න දෙයක් නෙමෙයි. ලොකු දෙයක් කරන්න ඕනේ. මේ බලන්න. ඔන්න මම කියනවා. 15යි AM වර්ග අර එක එහෙම ලියගන්න. ළමයි මම කිව්වා බෙදීම ගුණ කිරීමක් කරනවයි එහා පැත්තේ අර දකුණු පැත්තේ පරස්පරය ගන්න දෙකම එකයි. ඒතරන්නේ දෙකම එකයි. දෙකම කියන්නේ දෙපාරට කරන්න බෑ. දෙපාරට කරලා කියන්නේ නේද? බෙදීම ගුණ කිරීමක් කරනකොටයි කරනවයි අර දකුණු පැත්තේ පරස්පරය ගන්න දෙකම එකයි. දෙකම එකට වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් දෙක එකට වෙන්න ඕනේ. එකට වුණ නැත්නම් ප්‍රශ්න කරන අනිවාර්ය ප්‍රශ්න කරන කාට වැරදි? සම්පූර්ණ වැරදි. අපි දන්නවා ඒ කියන්නේ පරස්පරය කියන්නේ බෙදීම වෙනයි හැම දෙයක්ම කියන්නේ ලස්සන තියෙනවා. හිතට තියෙනවා මේක. පොඩි තියෙන්නේ. බෙදීම නම් බලන්න මම බෙදීම ගොඩ කිරීමක් කරනවා මේකේ පරස්පරය ගන්නවා දෙකම එකයි. බලන්න. මේක යටිනවා ළමයි 5යි m එක. හරියට යටිනවා. ඒක ළමයට යටින්න ඕනේ 3යි. මත් දැක්කනේ මුත් කරේ නෑ මම. මේකේ හරියලා මාරු කරා. එහා පැත්තේ ගෙහිම තිබ්බේ. එහා පැත්තේ මුත් කරන්නේ වම් පැත්තේ මුත් කරන්න බෑ. මේක මුත් කරන්න බෑ. වම් පැත්තේ ගෙහිම තියලා බෙදීම ගොඩ කිරීමක් කරනවා දකුණු පැත්තේ හරියලා මාරු කරන දෙකම එකයි. තේරුණාද? දෙකම එකයි. ඒක ෂේප් එක හිතනවා. ඔබ දන්නවද බලන්න. හැබැයි මම බැලුවම දෙක කැපෙනවා කියලා මම. ඉලක්කම් මුලින්ම කපලා ඉන්නේ මේ සම්මූලකටි කපලා යනවා. 5ට 5 එකයි 15ට 5 කීයද? 3ක් තියෙනවා. ඒක ෂේප් එක. හරි. ඔබ තව දෙයක් දැක්කද? තව දෙයක් දැක්කා. මෙතන මේ m එකකට කැපෙනවා නේ බයින් එක. දැක්කද දන්නේ? හැබැයි එච්චර දවන්දම එච්චර වගේ තියෙන මම පොඩ්ඩක් සුළු කරලා ලිය ගන්න. දැන් මෙතන සංගුණ කියලා මේ 3 ඉතුරුනා. මෙතන a තියෙනවා m තියෙනවා. හරි. යට එක තියෙනවා. ගුණ කිරීම. මෙතන තමයි 3යි එහෙම තියෙනවා. හරිද? යට ඉතුරුනවා. මෙතන 5 එක වුණා. m එකේ එක වුණා මතකනේ අර කපලා. එතන ළමයි m සීන් වුණා. ඒ කියන්නේ m වැඩක් නැහැ. යට ළමයි තියෙන්නේ n එක විතරයි. ඔච්චරද? මම කැපෙන්නේ නැහැ බං. දැන් ඉතින් මොකද? හරිය දැන් මොකක්ද තියෙන්නේ? vg බා ගුණ කිරීමක් තියෙනවා. vg බා කිව්වම දැන් බා ගුණ කිරීම මොකද තියෙන්නේ බං? හරියවල් වෙනම ලවේවල් වෙනම ගුණ කරනවා. ඉතින් ඔච්චරම තියෙන්නේ. වෙන මොකුත් නැහැ. එක්වරක් n එකයි. n එනවා. උඩ බලන්න. මුලින්ම සංගුණ කරන බං ගුණ කිරීමක් කරනවා විදන්නවා. තුන්වරක් තුන කීයද? 9යි. ඒක ෂේප්. ළමයි වල දැක්කද මේ ඒ වලින් වර්ග වෙනවා. අපි සාමාන්‍ය වර්ග කියන මුලින් ලියන්නේ. ඒ වරක් කියමුද එන්නේ? ඒ වර්ග වෙනවා. n එක නිකම් වෙනවා. ඔච්චර.
මීට වඩා සුළු කරන්න බැහැ. මීට වඩා මෙච්චර නේ. අපි යන මෙච්චර කරන්න පුළුවන් කියලා. ඒක නේද පොඩ්ඩක් ඉන්න. හරි. මෙහෙමයි. අහන්නකො. සාමාන්‍යයෙන් මේ ගණන් හදද්දී يعني මූලික දැනුම ඔක්කොම අවශ්‍යයි නේ. අපි අර සංගුණගත එක්ක සෙල්ලම් කරන එක ඇත්තටම නෝමල් බෙදීමම තමයි තියෙන්නේ. නිකන් ඇත්තට මේක මේව කරේ මේ අපි ගණන් ගොඩක් කරමු. සහ මේ ගණන් තොගයක් එක්ක තමයි යන්නේ. හරි. මේ ගණන් තොගයක් එක්ක වැඩි කරගෙන මේ හරි වැඩි කරගෙන මේ අනිවාර්යෙන් අපි ගණන් තොගයක් හදමු. يعني අනිවාර්යෙන් මේ පාර්ලිමේන්තු සෙට් එකට ලොකු දෝක් කරනවා කියලා මේ කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ නැත්නම්. කොහොමද හරි. අපේ තව ගණන් සෙට්